කියලා. එදා දුටුගැමුණු රජ්ජුරුවන්ට මේ මහා සෑ ඉදි කරන්න සියලු සැලසුන් ලබා දුන්නේ ඉන්ද්‍රගුප්ත කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේදා වැඩහිටිය ලක්ෂ සංඛ්‍යාත මහරහතන් වහන්සේලා අතර පංචාභිඥා ඇති ඒවගේම මහා ඉරුදි බල සම්පන්න ඇති මහරහතන් වහන්සේ නමක් තමයි ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි රජ්ජුරුවන්ට සියලු සැලසුන් ලබා දුන්නේ. ඒවගේමයි සිද්ධාර්ථ කියන මහරහතන් වහන්සේ මේ මහා සෑ ඉදිවෙන භූමිය වටා සක්මන් කරලා සීමාව ලකුණු කරලා දුන්න. රජ්ජුරුවන්ට මෙන්න මේ සීමාවට මේ විදිහ චෛත්‍යයක් ඉදි කරන්න. මහා ඉරදි බල සම්පන්න සෝනුත්තර මහරහතන් වහන්සේ නාගලෝකයට ගිහිල්ලා එදා නා රජවරු වැඳුම් පිදුම් කරපු ද්‍රෝණයක් 13 වහන්සේලා සහිත ධාතු කරනුව ඉරදියෙන් අරගෙනවා. මේ මහාසෑය නිර්මාණය කරලා ධාතු තැම්පත් කරන වෙලාවේ. මාර බලපෑම යටපත්වෙන විදිහට ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ මේ සක්වලට ඉහලින් ලෝහම ආවරණයක් ඉරදියෙන් පහල කරා කියලා ඉතිහාස තියෙනවා. අපිට පේනවා මේ මහරහතන් වහන්සේලාගේ ඉරදි බලය මොන තරම් මේ මහාසෑ ඉදි කරන්න එදා යොදාගත්තද. ඒ නිසා එවැනි උතුම් මහරහතන් වහන්සේලාගේ ඉරදිමේ ආනුභාවේ දෙවියන්ගේ දේවානු භාවේ රජතුමාගේ මහා පුුණ්‍ය ශක්තිය එකතු වෙච්ච අදතුන් ලෝකේම තියෙන වැඩිපුරම ධාතුන් වහන්සේලා වැඩඉන්න. ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසේ බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පාපු පිම්බිමෙයි අපි මේ සාධකාර දෙමින් මේ වැඩ සිටින්නේ. පිංහතුනි එදා අපේ මිහිදු මහරහතන් වහන්සේ මේ පුුණ්‍ය භූමියයේ මහාසෑ ඉදිවෙන තැන එදා ගහක් යට විවේකියෝ වැඩඉන්නවා. දේවානම් පීතිස්ස රජ්ජුරුවෝ සපුමල් වට්ටියක් අරගෙනවා මිහිදු මහරහතන් වහන්සේට පූජා කරන්න. මේ මල්වට්ටිය අතින් පිළිගත්ත මිහිදු මහරහතන් වහන්සේ රජ්ජුරුවට දුන රජතුමනි මේ මල්ටික මේ මහපොළොවට ඉහින්න. රජතුමා මල්ටික ඉහිනකොට පොළොව ගිගුරුන් දෙමින් කම්පාවෙන්න පටන් ගත්තා. රජ්ජුරුවන්ගේ ඇඟ කිලි පොලාගෙන ගිය අනේ ස්වාමිනි ඇයිමි මේ මල් හිනකොට පොළොව කම්පාවෙන ඇයි කියලැහ. එතකොට කියා හිටියා රජතුමනේ ඔබ මේ මල් ලිහපු භූමිය කකුසඳ බුදුරජාණන් වහන්සේ 40,000ක් මහරහතන් වහන්සේලා සමඟ සමාපත්තියෙන් වැඩහිටිය භූමියක්. කෝනාගමන බුදුරජාණන් වහන්සේදා මණ්ඩදීප ඕජදීප ඔය නංගොලින් තමයි අපේ රට පෙර කකුසඳ කෝනාගමන බුද්ධ ශාසනවල අඳුන්නල තියෙන. කෝනාගමන බුදුරජාණන් වහන්සේ 30,000ක් මහරහතන් වහන්සේලා සමඟ මේ